මේ කවුරු හරි කියන ඒකක් ගන්න බෑ කියලා පට්ටපල් බොරු කරා මේ තියෙන ලකුණු ගණනය කළා බලන්න. මහ ලොකු පාඩම් ටිකක් මෙතන නැහැ. මේ ටික කරගනි. ඒකක් තමයි. කවුරු හරි කියනවා බයිලා කියලා මේ බයිලා නෙවෙයි. ඒක ඇත්ත කතාව. තේරෙනවද? දැන් තේරෙනවද කොහෙද කෙලවෙන්නේ කියලා? ඒකකට වඩා යන්න. ඒ ප්ලස් එකක් වගේ යන්න බැරි වෙන්න ප්‍රධාන හේතුව ෆිසිකල් කෙනෙක්. ඔක්කොම ලකුණු ටික එකතු කරොත් බන් දැන් ඕගනික් වලින් උපරිමයට ගියොත් ලකුණු 25ක් එනවා 100ෙන්. උපරිමයට ගියොත් 25ක් එනවා. අවමයට ගියොත් 22.5ක් එනවා කොහොමද? හරිද? ෂුවර් ඇන් ෂොට් හොඳ ආයේ නෑ ඉතින් සචින් සර් කිව්වොත් ඉතින්. ඔක්කොම දත්ත සහිතව ඇනලයිස් කරලා කියන්නේ අඩුම 22.5යි උපරිම 25යි. හරිද? ඒක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන MCQ ගාන අනුව. හරිද? ඉනෝගනික් වල ඉතින් ඉනෝගනික් ෂෝට් නෝට් එක හදලා තියෙන්න ඕනේ. අනේ මේ ඉනෝගනික් ෂෝට් නෝට් එක ඕනේ නැති කොහොම මෙතන නැති වුන් ඉන්නවද කවුද? පන්තිට පරක් වෙලා ඇවිල්ලා හෝ මොකක් කරන නිසා ඉනෝගනික් ෂෝට් නෝට් එක නැති කෙනෙක්. අතුසන් බා නෑනේ හැම ඒ කියන්නේ හැමෝම ගාව ෂෝට් නෝට් එක තියෙනවනේ. පරක් වෙලා අපේ උන් නෑනේ ෂෝට් නෝට් එක නැති. ෂෝට් නෝට් එක තියෙනවනේ ආයෙල් එකේදී. හරිද? ෂෝට් නෝට් එක නැති කෙනෙක් ඉන්නවනේ ෂෝට් නෝට් එක ගන්න සිද්ධ වෙනවා. මොකද ඒක ඒ තරම් වටිනවා ෂෝට් නෝට් එකේ තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හරිද? හරිද? ඒතකොට ඉනෝගනික් වලින් විතරක් අඩුම එනවා 18.5ක්. අඩුම එනවා 18.5. වැඩිම 20කට වෙනකන් එන්න පුළුවන්. හරිද? මේ අදත් ඇනලයිස් කරලා පේපර්ස් ටික. වැඩිම 100න් ලකුණු 20ක්. අඩුම මම මේ අඩුම රේට් එක යන්නේ අඩු රේට් එක අඩුම 18.5ක් අනිවාර්යෙන් ෂුවර් ඇන් ෂොට් සෙට් වෙනවා. ඉනෝගනික් වලින් ශක්ති විද්‍යාවෙන් එනවා ලකුණු අඩුම 7ක් එනවා. 100ට ලකුණු 7ක් එනවා MCQත් එක්ක. හරිද? වාෂ්ප සමතුලිතතාවයෙන් පුතේ නෑ කොහොමද මේ සමතුලිතතාවය කියන කොටසෙන් MCQ අඩුම අපි 8ක් නේ ගත්තනේ. MCQ 8යි වා මේ කරන ප්‍රශ්නේ අනුවද අපි දන්නේ දැන් KPKC ද කරන්නේ මොන මගුලක්ද කරන්නේ කියලා. ඕමාරි නිකන් රචනා ප්‍රශ්න අනුව චුට්ටක් වෙනස් වෙනවද මම දැන් මේ සමතුලිතතාවයේ MCQ 8ක් එනවනේ කොහොමද? හරිද? එතන 8ක් එනවා. අතන 22.5 කොහොමත් උඹ කරන්න එපා. ඕගනික් ඉනෝගනික්. හරිද? මේ අනිවාර්යෙන් උඹ කළ යුතු දේවල් ටික හොඳේ. හරිද? දැන් අනිවාර්යෙන් මේ කළ යුතු දේවල් වල ලකුණු ටික. හොඳේ. ඊට පස්සේ විද්‍යුත් රසායන උඹ අනිවාර්යෙන් කරන්න එපා. ඒකෙන් ආව පුතේ ඔක්කොම MCQයි ඔක්කොම එකතු කරාම 6.75 අඩුම 6.75ක් එනවා අනිවාර්යෙන්. විද්‍යුත් රසායනින් විතරක්. ඊට පස්සේ ඉනෝගනික් එක් කරා කියන්නේ උඹ රෙඩොක්ස් එක් කරන්න ඕනේ පුතේ. රෙඩොක්ස් එක් කරන්න පුළුවන් කියන්නේ රසායනික ගණනේ MCQ ඒ ටිකත් කරන්න ඕනේ. හරිද? MCQ කොහොමද උඹ කරන්න එපා. කණා ගහලා හරි මොන මගුලෙන් හරි කරන්න එපා. රසායනික ගණනෙන් ඒ ඔක්කොම එකතු කරාම අඩුම හොඳේ මේ අඩුම 6.75ක් එනවා. මේක වැඩි වෙන්න පුළුවන්. අඩුම 6.75ක් එනවා. යුනිට් 2 එක කොහොමත් කරන්න එපා බං ඉතින්. හරිද? අර පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක කොහොමත් කරන්න එපා. පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එකෙන් ලකුණු 5ක් එනවා 100ට. ඊට පස්සේ MCQත් එක්ක එකතු කරාට පස්සේ බං ලකුණු 8ක්ද? 8ක් හරි ඔය 8ක් නෙමෙයි බං ඊට වැඩි. මොකද පළවෙනි පාඩමෙන්ම MCQ 4ක් වගේ සෙට් වෙනවා. දෙවෙනි පාඩමෙන් 3යි 7යි ලකුණු 12ක් වගේ එනවා. හරිද? ඔබ දන්නේ නැතුන ලකුණු 12ක් වගේ එනවා පළවෙනි පාඩම දෙවෙනි පාඩම විතරක්. හරිද? MCQත් පළවෙනි පාඩමෙන් දෙවෙනි පාඩමෙන් MCQ 4යි 7ක් වගේ සෙට් වෙනවා. අඩුම 7ක් වගේ සෙට් වෙනවා. පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක කොහොමද කරන්න එපා බං. හරිද? ඒකත් එක්ක එතන ලකුණු 12යි. මේ අනිවාර්ය ලකුණු. හරිද? අනිවාර්ය ලකුණු මේ තියෙන්නේ. උඹ ශක්ති විද්‍යාව කරනවනේ ඒක මන් දන්නේ මේ රචනා ප්‍රශ්න ටික නෑ. ශක්ති විද්‍යාවේ ඒක මේ සෝරි ෆිසිකල් කෙමිස්ට්‍රි වල රචනා ප්‍රශ්න වල ලකුණු නෑ හොඳේ. ඒක උඹනේ තීරණය කරන්නේ. ඒක අනුව මෙතන ලකුණු ටික වැඩි වෙනවා හොඳේ. දැන් මේ ලකුණු ටික එකතු කරලා බලමු. 10යි එකක් ඉතුරුයි 7යි 14 14යි 24යි 24 25යි දෙකක් ඉතුරුයි 10යි 10යි එතන 12යි 12යි 18යි 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 වැරදුනා 10යි 18යි 18යි 24යි 24යි 26යි 26යි මොකද බං ඒ කරේ 20ක් නේ බං මේ යට මෙහෙට එන්න බෑ හරි 10යි 10යි 20යි 26යි 26යි 32යි 32යි 34යි 34යි හරිනේ බං මට වැරදුනා නම් බලපන් හොඳයි 10යි 5යි 6යි 7යි මට වැරදුනා නැහැනේ ඕන කැල්ලකින් සුළු කරලා බලපන්
එකතු කළා එච්චර ගානක් යනවා නේද? පුතා ගමු කැල්ල එක. හරි එකතු කරමු 8යි 22.5යි 18.5යි ඊට පස්සේ 6.5 වද එකක් ඊට පස්සේ ලකුණු 12ක් අම්මට සිරි එකක් නේ අකෝ 74.5යි හොඳේ හරිද 74.5යි හරිද තව මේකට එකතු වෙන්න ඕනේ ෆිසිකල් කෙමිස්ට්‍රි වල ස්ට්‍රක්චර්ඩ් එකේ ලකුණු ටික එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එක එකතු වෙන්න ඕනේ. ෆිසිකල් කෙමිස්ට්‍රි රචනා ප්‍රශ්නයක් ඒකේ ලකුණු ටික එකතු වෙන්න ඕනේ. රචනා ප්‍රශ්නේ ලකුණු ටික නෑ. අනිත් ඒවා ලකුණු ටික තියෙනවා. අනිත් ඒවා ලකුණු ටික තියෙනවා. තාම MCQ කර්මාන්ත රසායනේ ඒවා ලකුණු ඇඩ් කරලා නෑ හොඳේ. කර්මාන්ත රසායනේ ලකුණු එහෙමෙන් තව ලකුණු ටිකක් එකතු වෙනවා හොඳේ. මේ අනිවාර්ය ටික කරගනි. මේ අනිවාර්ය ටිකනේ. ওই ටික කරපන්. ඕන නිකන් නෝට් එක දාගෙන ওই ටිකට ටාගට් එක දීපන් හරියට. ඒකක් ඇවිල්ලානේ බං. ඕගනික් ඉනෝගනික් අනිවාර්යෙන් කරන්න ඕනේ. දැන් මම මේව නම් කරොත් මේ ඕගනික් පුතා හරිද? ඕක අනිවාර්යෙන් ඔබ කරන්න එපා. ඉනෝගනික් කොහොමත් ඔබ අනිවාර්යෙන් කරන්න ඕනේ. හරිද? එතකොට MCQ ඔක්කොටම කරන්න පුළුවන් දැන් වෙනවනේ. විද්‍යුත් රසායනය. හරිද? ඕක කොහොමත් ඔබ ටාගට් කරන්න එපා බං. අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. ඊට පස්සේ බං රෙඩොක්ස්. හරිද? රෙඩොක්ස් රචනා ප්‍රශ්නේ කරගන්න පුළුවන් මට්ටමට එනවා කියන්නේම බං උඹට රසායනික ගණනේ ඔක්කොම පුළුවන් වෙනවා. රෙඩොක්ස් ප්‍රශ්නේ කරගන්න පුළුවන් කියන්නේ රසායනික ගණනේ නැති. ඒ ටික ප්‍රශ්න ටික කරගන්න පුළුවන්. එතකොට AMCQ ටික කරගන්න පුළුවන් මට්ටමට එනවා. Unit 1 and 2. Unit 1 and 2. බල ප්‍රශ්න ටික. හරිද? මෙතන 8ක් එකතු කරේ අයයි බං. මේ යට මොකද්ද බං? මට මතක නෑ බං. මොකක් කරේ මගුලකට එකතු කරා නේ? මට මීටර නෑ මොකටද එකතු කරේ කියලා. ඔය ඔන්න ওই ටික ටාගට් කරපන්. වැඩේ ඉවරයි. සමතුලිතතාවය නෑනේ බං මෙතන. දැන් මේක ඇතුලේ සමතුලිතතාවය නෑ. හරි දැන් අපි දැන් සමතුලිතතාවය වෙන එකට pH case ඒව නෑ. මේ යට සමතුලිතතාවය MCQ ටික. බඩු. ඒක දැන් මේ මතක් වුණේ. සමතුලිතතාවය MCQ ටික. රචනා ප්‍රශ්න නෑ. රචනා ප්‍රශ්න නෑ MCQ ටික විතරයි. MCQ 8ක් එනවා අඩුම. හරි. ඉතින් ওই ටික දාන්නකෝ. ওই ටික හරියට කරගනින්කෝ. ඒකක් නේ බා. දැන් ලකුණු වැඩියෙන් ගන්න උන් ටික. අර ෆිසිකල් කෙමිස්ට්‍රි රචනා ප්‍රශ්න ටික හරියට කරපන්. තේරෙනවද? දැන් තේරෙනවද කොහෙද කෙලවෙන්නේ කියලා? ඒකකට වඩා යන්න. A+ එකක් වගේ යන්න බැරි වෙන්න ප්‍රධාන හේතුව ෆිසිකල් කෙමිස්ට්‍රි. ෆිසිකල් කෙමිස්ට්‍රි රචනා ප්‍රශ්න ටික වලදිනවා. ඒක හරියට කරගනින් මෙතන 75ට වැඩියෙන් ගන්න පුළුවන්. ඕක තමයි රියල් කතාව. ඔන්න ඕක තමයි හරිම ඇනලයිස් කිරීම. හොඳේ මේ තනිකර ඇනලයිස් කළා මේ ලකුණු කිව්වේ. හොඳේ. මෑත කාලේ ඉන්න පේපර්ස් ටික ඇනලයිස් කළා ඔය ලකුණු ටික කිව්වේ මේ අවමය අනිත් එක මේ අවමය. හොඳේ. හරි මේක වෙනස් වෙන්න පුළුවන්. හොඳේ. හරි. ඔන්න නෝට් එක දාගන්න. දැක්ක මහ ලොකු දෙයක් නැහැ. මේ ඒකක් ගන්න කියලා. මේකට වායු නැහැ මේ. දැන් වායු වල MCQ වෙනවා බං 3ක් විතර සෙට් වෙනවා. මේ ASCII වායු නෑ එතකොට. දැන් වායු හොඳට පුළුවන් කියන්නේ ඒකත් ගොඩ. හරිද? දැන් වාෂ්ප සමතුලිතතාවයේ රචනා ප්‍රශ්නේ නෑ. රචනා ප්‍රශ්නේ කරනවා නම් එතන ලකුණු ටික මෙතෙන්ට ඇඩ් වෙලා නෑ. ඒ ඔක්කොම නැතුව තමයි මේ ගාන හොඳේ. 74.5ක් කියන්නේ. තේරුම් ගනින් ඉතින්. මහ ලොකු දෙයක් නෑ කරන්න. මේ කවුරු හරි කියන ඒකක් ගන්න බෑ කියලා පට්ටපල් බොරුනේ බං මේ තියෙන ලකුණු ටික. හරිද? ගණනය කළා බං. මහ ලොකු පාඩම් ටිකක් මෙතන නෑ. මේ ටික කරගනිකෝ. ඒකක් තමයි. කවුරු හරි කියනවා බයිලා කියලා මේ බයිලා නෙමෙයිනේ බං. ඇත්ත කතාව. හොඳයි. අන්න ඒකෙන් ප්ලෑනින් තියෙන්න ඕනේ පුතා. හොඳයි හරියට විධිමත්ව හරියට දත්තත් එක්ක